රෝග නිවාරණ ශේෂ්ත්‍රයත් රෝග ප්‍රතිකාරක ශේෂ්ත්‍රයත් මේ ශේෂ්ත්‍ර දෙකම සම්බන්ධ සෞඛ්‍ය ශේෂ්ත්‍රය ගැන අදහස් ඉදිරිපත් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කරන්නා වූ සංවර්ධන ක්‍රියාවලියන් පිළිබඳව ඉදිරිපත් කිරීමක් කරා. ඒ යෝජනා සියල්ලක්ම මහ පොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් වෙනවා නම් අපි ඒ පිළිබඳව සතුටු වෙනවයි කියන කාරණාව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔබතුමා සඳහන් කරා සෞඛ්‍ය ශාස්ත්‍රය කරන්නට බලාපොරොත්තු වෙන සංවර්ධන ක්‍රියාදාමය. ඒ වගේම බඳවා ගැනීම ගැන කතා කළා. පැහැදිලිවම අපි අවබෝධ කරගන්නට ඕන මේ සංවර්ධන වැඩ කටයුතු වලට සමගාමීව මේ බඳවා ගැනීම වලට සමගාමීව අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්තිකින් රඳවා ගැනීමට කටයුතු කරන්නටත් ඕන. ඒ කාරණාවේදී බරපතල ප්‍රශ්න ගැටලු ගණනාවක් තිබෙනවා. ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන ආකාරයට සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා සඳහා පැයකට ගෙවනු ලබන අගය 80ට එකේ සිට 120ට එක දක්වා අඩු කරලා තිබෙනවා. නිවාඩු දින හා ඉරිදා දින රාජකාරී ඉටු කිරීම වෙනුවෙන් ලබා දෙන දීමනාව 20න් එකේ සිට 30න් එක දක්වා අඩු කරලා තිබෙනවා. එපමණක් නෙවෙයි. වෛද්‍යවරුන්ගේ බාධා කිරීමේ රැඳී සිටීමේ හා ප්‍රවාහන දීමනාව that allowance කියලා කියනවා. ප්‍රවාහන ගැටලු. ඒ වගේම වාහන බලපත්‍ර ගැටලු. සීමා වාසික වෛද්‍යවරුන්ගේ දීමනා. පශ්චාත් උපාධි අධ්‍යයන යෙදෙන වෛද්‍යවරුන්ගේ විදේශ පුහුණුවේදී ලබා දෙන ජීවන වියදම් දීවනා. මේ කිසිවක් යාවත් කාලීන කරලා නැහැ. මේ මොහොත වන විට විශාල වශයෙන් වෛද්‍යවරුන් රට අතහැර ගිහිල්ලා තිබෙනවා. තවත් 5000කට අධික වෛද්‍යවරුන් පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගත වීමට සූදානමක් තිබෙන පසුබිමක මේ වෛද්‍ය ශාස්ත්‍රයේ සිදුවෙන උග්‍ර මානව සම්පත් හිඟයට මේ කරන්නා වූ කප්පාදු කිරීම තුළ මම හිතන්නේ මේ වෛද්‍යවරුන් මේ රටේ රැඳී සිටීමට යෝග්‍ය පරිසරයක් නිර්මාණය වෙනවයි කියන කාරණා. ඒ නිසා මම අවධානයට යොමු කරන්න කැමති මේ බුද්ධිගලණය කියන ප්‍රශ්නයට. ඒ ප්‍රශ්නය කේන්ද්‍ර කරගෙන මේ වෛද්‍ය ශාස්ත්‍රයේ සිදු කර තිබෙන කප්පාදුව ඔබතුමා වැටුප් වැඩිවීම ගැන කතා කරා. නමුත් ඔබතුමා නිවාඩු දින හා ඉරිදා දින රාජකාරී ඉටු කිරීම වෙනුවෙන් ලබා දෙන දීමනාව අමතර රාජකාරී දීමනාව that allowance ඇතුළු ඒ ප්‍රශ්න ගැටලු පිළිබඳව නැවතත් අවධානය යොමු කරලා මේ වෛද්‍යවරුන් බදවා ගැනීම වගේම රඳවා ගැනීමටත් විශේෂ අවධානයක් යොමු කරලා බුද්ධි ගලණයට විධිමත් විසඳුමක් ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි හිතනවා මේ approved කාඩර් එක යාවත් කාලීන කිරීමට සුදුසු කාලය ලැබිලා තිබෙනවා. ඒ පිළිබඳවත් කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. දැන් හෙද ශාස්ත්‍රයේ වැටුප් හා දීමනා වාට්ටු බාර හෙද සොයුර ඇතුළු මේ හෙද ශාස්ත්‍රයේත් මේ බරපතල ගැටලුව තිබෙනවා. මොකද වෙලා තියෙන්නේ? රජයේ නිවාඩු දින දීමනාව සති විවේක දින දීමනාව අඩු කරලා තිබෙනවා. රජයේ නිවාඩු දින සති විවේක දින දීමනාව මූලික වැටුමෙන් 20න් එක 30න් එක දක්වා අඩු කරලා තිබෙනවා. ඊට අමතරව සේවා පැයකට ගෙවපු 160න් එකේ දීමනාව 200න් එක දක්වා පළුදු කරලා තිබෙනවා. අඩු කරලා තිබෙනවා. දැන් අත්ත වශයෙන්ම හෙද සේවයේ
විශේෂිත වූ කාර්යභාරයක් ඒ හෙද හෙදියන් ඉෂ්ට සිද්ධ කිරීම අපි අගයීමට ලක් කරන්නට ඕන. සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ බරපතල හෙද හිඟයක් තිබෙනවා. ඒ වගේම ඔබතුමාට මතක් කර දෙන්නට ඕන මේ හෙද හෙදියන් කියන්නේ යුනිෆෝම් එකෙන් ඇවිල්ලා ඔබතුමන්ලට සහයෝගය ලබා දුන්නා. නිල ඇඳුම ඇඳගෙන ආවේ මහරගම තරුණ සේවා සභාවේ සම්මන්ත්‍රණ පරිශ්‍රයට. ඒ තරම් එලිපිට සහයෝගයක් ලබා දුන්නු කණ්ඩායමකගේ මේ දීමනා කප්පාදුව නැවතත් වරක් සිතා බලලා මේ නිවැරදි කරන්නට කටයුතු කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම හෙද සේවාව තුළ හෙද අධ්‍යක්ෂක රෝහල් ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් වාට්ටු බහර හෙද සොහොයුර සමාවෙන්ද සොයුර හෙද නිලධාරීන් මේ සමස්ත හෙද සේවාවේ මේ සමස්ත නිලධාරීන්ගේ අයිතිවාසිකම් කප්පාදුවට ලක් කිරීම කනගාටුවට කාරණාවක් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි මේ සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ ගැටලුවට. බෞද්ධ චිකිත්සක, විකිරණ ශිල්පී, ඖෂධවේදී, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යා හා හෙද මේ කොට්ටාසන් වල ඇත්ත වශයෙන්ම අපේ නිදහස් අධ්‍යාපනයේ උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය දහසකට අධික ප්‍රමාණයක් රැකියා විරහිතව සිටිනවා. අපි ඉල්ලීමක් කරනවා නිදහස් අධ්‍යාපනයට අගයක් එකතු වන ආකාරයට ඒ නිදහස් අධ්‍යාපනයේ උපාධිධාරීන්ට මූලිකත්වයක් ලබා දෙන ආකාරයට මේ බඳවා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම අවධානයට යොමු කරන්න කැමතියි ආයුර්වේද උපාධිධාරීන්ගේ ගැටලුව. මේ වන විට ආයුර්වේද උපාධිධාරීන් 1800කට අධික පිරිසක් රැකියා විරහිත තත්ත්වෙන් සිටිනවා. වාර්ෂිකව 200ක් 250ක් අතර ප්‍රමාණයක් සීමා වාසික පුහුණුව නිම කරලා විශ්වවිද්‍යාලයෙන් පිට වෙනවා. දේශීය වෛද්‍ය සේවයේ මේ වන විට පුරප්පාඩු 600කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා කියන එක නිරීක්ෂණය වෙනවා. එනිසා මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ ආයුර්වේද උපාධිධාරීන්ගේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඒ ගැටලුවටත් විධිමත් විසඳුමක් ලබා දෙන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම 2023 අංක 19 දරන සංශෝධිත ආයුර්වේද පනත විශේෂයෙන්ම ප්‍රධාන ප්‍රඥප්තිය 77 වෙනි වගන්තිය පළවෙනි උපවගන්තිය සංශෝධනය මගින් ආයුර්වේද ශාස්ත්‍රයට බරපතල බලපෑම් ඇති වෙලා තිබෙන බව සමස්ත ලංකා දේශීය හා ආයුර්වේද ව්‍යවසායකින්ගේ ඒකාබද්ධ සංගමය ප්‍රකාශ කරනවා. බොහෝ දෙනෙක් ඒ කාරණාව පිළිගන්නවා. දේශීය ඖෂධ වගා කිරීම, සකස් කිරීම, මිලට ගැනීම, ගබඩා කිරීම, බෙදා හැරීම, විකිණීම, ප්‍රචාරණය, ප්‍රවාහනය, සැපයීම, සංයෝජනය මේවායි නිරත වී සිටින ව්‍යවසායකින්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තකරුවන්, ඖෂධ ආනයනකරුවන්, ඖෂධ අලෙවිසල් හිමියන් බරපතල අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. මේ තුලින් දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රතිකාර ලබා ගන්නට බලාපොරොත්තු වෙන සිටින රෝගී ප්‍රජාවත් අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ආයුර්වේද ශාස්ත්‍රයේ මුහුණ පා තිබෙන මේ ගැටලු වලට විශේෂයෙන්ම නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලුව, අමුද්‍රව්‍ය මිල ඉහළ යාමේ ගැටලුව, නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ තුලින් රෝගීන්ට අත්පත් වන ඉරණම, ඒ වගේම අමුද්‍රව්‍ය වගා කිරීමට ඇති බාධක මේ සමස්ත කරුණු කාරණා පිළිබඳව රජයේ අවධානය යොමු කරලා මේ ප්‍රශ්නවලට මේ ගැටලුවලට විධිමත් විසඳුම් ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා අපි මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම අවධානය යොමු කරන්නට කැමතියි ඩෙන්ගු මර්ධන සහායක නිලධාරීන්ගේ ගැටලුව.
ඩෙංගු මර්ධන නිලධාරී ශේෂ්ත්‍රයේ මේ මොහොත වන විට රුපියල් 22,000ක වැටුප් තලයක දීමනා තලයක මේ වෙන විට 1,200කට පමණ ආසන්න ප්‍රමාණයක් සේවයේ නිරත වී සිටිනවා. මේ අයගේ සේවාව ස්ථිර කරන්නට ඔබතුමන්ලාගේ මැදිහත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කොට ඒකට තිරසර විසඳුමක් ලබා දෙන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල ඇත්ත වශයෙන්ම ඒ අය විශාල සේවාවක් ඉෂ්ට කරනවා. නමුත් අතිකාල දීමනාවක් එයට ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සඳහා සම්මත අතිකාල ගාස්තුවක් ලබා දීම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිය අපි හඳුන්වන්නේ මිඩ්වයිෆ් නිලධාරියන් හැටියට ඒ අයට ගමන් වියදම් හැටියට ලබා දෙන්නේ කිලෝමීටරයට රුපියල් 2ක මුදලක්. ඒ වගේම පහසුකම් ඉතාමත්ම පහළ මට්ටමක තිබෙන්නේ. පුරප්පාඩු රැසක් තිබෙනවා. මේ වන විට පුහුණුව අවසන් කරපු 937ක් සිටිනවා. ඒ අයට පත්වීම් ලබා දීලා නැහැ. තවත් 1200ක් පුහුණුව ලබමින් සිටිනවා. අපි ඔබතුමාගේ සංවර්ධන ක්‍රියාදාමය ඒක මහ පොළොවේ සත්‍යයක් බවට පත් වුණොත් ඒ අගය කරනවා සේම. ඔබතුමා හොඳින් දන්නා වෛද්‍යවරයෙක් හැටියට රෝග නිවාරණ ශාස්ත්‍රයේ දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කරනවා මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරියන් එහෙමත් නැත්නම් මිඩ්වයිෆ් වෘත්තීය න්‍යාලී සිටින ඒ නිලධාරියන්. ඒ නිසා රෝග නිවාරණ ශාස්ත්‍රයේ ඇති වැදගත්කම හඳුනාගෙන මේ ශාස්ත්‍රයට අවධානය යොමු කරමින් මේ ගැටලු වලටත් විසඳුම් ලබා දෙන්නට අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ හෙදහිඟයත් කේන්ද්‍ර කරගෙන යෝජනාවක් කැබිනට් අනුමැතියක් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස 63 දක්වා පත් කරන්න කියලා මේකට කැබිනට් අනුමැතියක් ලැබිලා තිබෙනවා. Honorable Opposition Leader, you have 2 minutes. මේ ක්‍රියාවට නංවන්නට කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් මම කියන්න කැමතියි මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රය අපි දකින්නේ මානව අයිතියක් හැටියට. ඔබතුමා දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව අයිතිවාසිකම් හැටියට අද තිබෙන්නේ ඊ타මත්ම පටු නිර්වචනය. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්. ඒ වරදක් හැටියට අපි දකින්නේ අපි දකිනවා ඒකත් වැදගත්. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වගේම ආර්ථික සමාජීය ආගමික සංස්කෘතික ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපනය වැනි අනෙකුත් ශාස්ත්‍රත් අපි දකින්නේ මානව අයිතියක් හැටියට. ඒ කියන්නේ සුපුරුදු පරිදි මේ ජාත්‍යන්තර දේශපාලනික ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථාපනය වීමත් සමග civic and political rights charter එක එහෙමත් නැත්නම් ප්‍රඥප්තිය කේන්ද්‍ර කරගෙන මානව අයිතිවාසිකම් කියන විෂය පිළිබඳව විග්‍රහයක් නීති ස්ථාපනය කිරීමක් රටේ උත්තරීතර නීතියක් බවට පත්වීම සිදු වුණාseම 50 ගණන් වල 60 ගණන් වල අධිරාජ්‍යවාදී රටවල් ඒ අධිරාජ්‍යවාදයෙන් මිදීමත් සමග අර civic and political rights සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වගේම ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික අධ්‍යාපන සෞඛ්‍ය මේ අනාදී සුබසාධන ශාස්ත්‍රයත් මානව අයිතියක් බවට පිළිගැනීම ලෝක පුරාවටම සිද්ධ වුණා. දකුණු අප්‍රිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බැලුවහම මෙවන් පුළුල් නිර්වචනයක් මානව අයිතිවාසිකම් වලට හිමි වෙනවා ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. අපි හිතනවා කාලය එළඹිලා තිබෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රයත් සෞඛ්‍ය පහසුකමුත් නිදහස් නිවහල් සෞඛ්‍ය පහසුකමත් මානව අයිතියක් බවට. Give me 1 second please.
සෞඛ්‍ය ශේෂ්ත්‍රයත් ඇත්ත වශයෙන්ම නිදහස් නිවහල් සෞඛ්‍යයක් මානව අයිතියක් බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාපනය කිරීම අර ආර්ථික සමාජීය ආගමික සංස්කෘතික අධ්‍යාපනික සෞඛ්‍යමය මේ පුළුල් ශේෂ්ත්‍රයත් ෆන්ඩමෙන්ටල් රයිට්ස් වලට මූලික අයිතිවාසිකම් වලට ඇතුළත් කිරීමේ කාලය එළඹිලා තිබෙනවා. ඒ උදෙසා අපිට ලබා දෙන්නට පුළුවන් ඒ සංශෝධනයක් උදෙසා ලබා දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබතුමාලා පොරොන්දු වුණු ආකාරයට අලුත් ව්‍යවස්ථාවක් එළි දැක්වෙන අවස්ථාවේදී මෙවන් පුළුල් නිර්වචනයක් මානව අයිතිවාසිකම් වලට ලබා දෙන ගමනකට අපේ පූර්ණ සහයෝගය ලබා දෙන්නට අපි සූදානම් කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් නැවතත් ගරු අමාත්‍යතුමාට මම කියන්න කැමතියි ඔබතුමාට සුබ පතනවා. ඔබතුමාගේ කාර්යභාරය හොඳින් ඉෂ්ට සිද්ධ කරන්නට හැකියාව ලැබේවා කියලා. හැබැයි බඳවා ගැනීම වගේම රඳවා ගැනීම. මොකද බුද්ධි ගලණය කියන ප්‍රශ්නය එක බරපතල ගැටලුවක්. විශේෂයෙන්ම රට බංකොලොත් වීමත් සමග ඉතාමත්ම ශීඝ්‍රගාමීව ක්‍රියාත්මක වෙන ජාතික අභියෝගයක් බවට පිළිගත යුතුයි. අන්න ඒ නිසා ඔබතුමා කියනවා මූලික වැටුප් වැඩි කරයි කියලා. හැබැයි allowances දීමනා කප්පාදු කරලා එය මූලික වැටුපට ගැලපීම කිරීම නොකොට අර මූලික වැටුප වැඩි කිරීමත් තිබුණු ආකාරයටම ඒ allowances එහෙමත් නැත්නම් දීමනා ටික එලෙසම ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරමින් අත් වශයෙන්ම මේ පාර්ලිමේන්තුවට විශාල ප්‍රමාණයක් වෛද්‍යවරු ගරු අමාත්‍යතුමා ඇතුළු වෛද්‍ය පරිපාලන ශාස්ත්‍රයේ පුද්ගලික ගරු කතානායකතුමා විශාල ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ සිටිනවා. මම ඔබතුමාත් එක්ක තර්ක විතර්ක කරන්න නැහැ. මේක මම නිර්මාණය කරලා මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ප්‍රශ්නයක් නෙවෙයි. වෛද්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරුන් අපි වෙත ඉදිරිපත් කරපු දුක් ගැනවිල්ල අපේ යුතුයකම මේ සභාවේ ඉදිරිපත් කිරීම. ඉතින් මේක මේ ව්‍යාජ තර්කයක් ඉදිරිපත් කරනව නෙවෙයි. ඔබතුමාගේ මූලික වැටුප් කාරණාව මම පිළිගන්නවා. හැබැයි මූලික වැටුප ලබා දෙන්නට දීමනා කප්පාදු කරන්න එපයි කියන එකයි මම කියන්නේ. අන්න ඒ නිසා කරුණා කරලා මගේ කතාව ඉදිරිපත් කරපු යෝජනා සැලකිල්ලට භාජනය කරලා මොකද අපි කැමතිත් නැහැ වැඩ වර්ජන වලට යනවට. අපි කැමතිත් නැහැ විශේෂයෙන්ම මේ රටේ ජනතාව පීඩනයට ලක් වෙනවට වැඩ වර්ජන තුලින් විශේෂයෙන්ම ගිලන් වූ ජනතාව, ගිලන් වූ ප්‍රජාව. ඒ නිසා කරුණා කරලා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා මේවට අර allowance එක කප්පාදු කරන්නේ නැතුව ඒකත් එලෙසම තියෙන ආකාරයට මූලික වැටුපත් වැඩි කිරීමට ඔබතුමා මම හිතන්නේ විවිධ සංවිධාන හමු වුණා. ඒ අයට පොරොන්දු වුණු ආකාරයට ඒ කර්තව්‍ය ඉෂ්ට කරන්නයි කියලා ගෞරවයෙන් ඉල්ලීම